ගුම් ගුරුප්‍යෝ නම භගවත් ගීතාවේ දෙවැනි පරිච්ඡේදයේ 45 වෙනි ශ්ලෝකය තවදුරටත් ත්‍රිගුණ්‍ය විෂයා වේදා නිස්ත්‍රිගුණ්‍යෝ බවර්ජුනා නිර්ද්වන්ද්වෝ නිත්‍ය සත්වස්තෝ නිර්යෝග ക്ഷേම ආත්මවාන්. වේදයන් ත්‍රිවිධ ගුණවලට අදාළ කරුණු සලකා බලයි. ඔබ මෙම ක්‍රම තුනෙන් නිදහස් විය යුතුය. අහෝ අර්ජුනා, විරුද්ධ යුගලවලින් නිදහස් වන්න. නිර්මල පැවැත්ම තුල සදාකාලිකව පිහිටුවාගෙන කිසිදු යෝගයක් හෝ යහපැවැත්මක් නොමැතිව ආත්ම භාවයේ පිහිටන්න. මෙහිදී භගවාන් පවසනවා අර්ජුනාහට කෙනෙක් ලබන්න පුළුවන් සියලුම දැනුම ඔහුහට තිබෙන බවත්, ශිල්ප ශාස්ත්‍ර සියල්ලක්ම ඔහු දන්නා බවත්ය. සියලුම වේද දැනුම අර්ජුනා තුල පවතින්නේය. නමුත් මෙය මගේ, අරදේ අරයාගේ ආදී මගේ යන සංකල්පයෙන් ඔබට පවතින සියල්ලක්ම පිළිගෙන කෙනෙකු තමන්ව උසස් කරගෙන මෙම විඥාණය අන් කිසිදු නීතියකින් තොරව ආත්මයේ නීතිය මත පමණක් පදනම්ව භාවිතා කරන්නේ කෙසේද? මක් නිසාදයත් සියලුම නීතිවලට වඩා ඔබෙන් පවතින්නේ ආත්මයේ නීතියයි. එබැවින් යෝගය සහ ക്ഷേමය ද්විත්වයකින් තොරව කෙසේද එකක් ලෙස සලකන්නේ, අන් කිසිදු දෙයක් ද්විත්වයකින් තොරව දැක ඉදිරියට යන්නේ කෙසේද? එය තමාගේ මරණයද අන් අයගේ මරණයද, මම කරන දේ හෝ මේ සිදුවෙන සියල්ලක්ම හරිද වැරදිද ආදී කිසිම ද්විත්වයක් ගැන නොසිතා හැමෝගේම නිදහස සහ ස්වාධීනත්වය ගැන සිතා තමා දෙසට එන සියලු බාධක සහ ප්‍රශ්න හරහා ගින් ජයග්‍රාහීව එළියට පැමිණෙන ලෙසයි භගවාන් මේ මොහොතේ පවසන්නේ. සියල්ලක්ම තේරුම්ගෙන මේ ආකාරයෙන් ආත්මීය කර්මය කිරීමට යද්දී තමා දෙසට එන සියලුම සිදුවීම් හරහා නිර්භීතව මුහුණ දී එයින් ඔබට පැමිණීමට කරන සියලු දේවල් නිවැරදි ආකාරයටයි සිදුවන්නේ. එය පරමාත්මන්ගේ නියෝගය යටතයි සිදුවන්නේ. අපි මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ සියලු තත්වයන් දෙසට එන්න පුළුවන් වන්නේ ප්‍රායෝගිකව ඒ සියල්ල ක්‍රියාවලියට නැගුවොත් පමණයි. ශ්‍රවණය කිරීමෙන් අපට මෙහි අදහස් කරන්නේ කුමක්දයි වටහා ගැනීමට හැකිවෙන නමුත් මෙහි පවසන සියලු දේ බවට පත්වෙන්න අප මේ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කර යුතුය. අපට සිතීමට යමක් මම සහ මගේ යන දෙයින් නිදහස් වීමට යමෙක් මගේ යයි ග්‍රහණය කරන දේ මුලින් හඳුනාගත යුතුය. අප සෑම විටම ග්‍රහණය නොගත් දේ ගැන සිතා අප තුළ මමත්වයේ පහව ගොස් ඇති බැවින් සිතාගෙන දවස් ගත කරන්නේය. මීළඟ කෙලෙසේ ඉස්මතු වෙන තෙක් අප තුළ සැඟවී ඇති මමත්වය ගැන අප නොදන්නේය. ඔබට ඇති ඕනෑම ගැටලුවක් සඳහා පාත දුරකථන අංකය අමතා ඔබට අප හා සම්බන්ධ විය හැක. 074280719 ගුරුගේ ආශිර්වාදය ඔබ සැමට. ගුම් ගුරුප්‍යෝ නම